එහෙම තමයි මාත් සමවයස් නිබන්ධන තියෙන්නේ. සමවයස් විවාහවල එක ගැටලුවක් එන්න පුළුවන්. ගොඩක් නෑ. එහෙම ප්‍රශ්න කියන්න බෑ. හරිද? එහෙම කියලා මං ගෙදර යන්නත් බෑනේ. කිසිම ගැටලුවක් නෑ ඇත්තටම. සමහර අයගේ පවුල් වලට මේ ප්‍රශ්නේ එනවා. මොකද්ද? දැන් ඔය මං කිව්ව විදිහට ආර්තව හරණේ එනවා අවුරුදු කීයේද? 45 55 අතර. එතකොට ඒගොල්ලන්ගේ අර ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් සයිකල් නිකන් සයිකල් දැන් චේන් පැනලා සොකට් බහලා ඔක්කොම වෙලා තියෙනවා. ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් දැන් මේ බලන්නකෝ මේ චක්‍රය දිහා. චක්‍රේ හරි. මින්නලේ දැන් බලන්න මේ චක්‍රයේ මේ පාට් එක මොයුනිකාද තියෙන්නේ? සියුනිකා වලින් හදන ඊස්ට්‍රජන්. හරිම සුන්දර වසන්ත කාලය. ඒ දවස් 14 කෙල්ලෝ හරි සෞම්‍යයි. කාමරේට කවුරුත් ආවා කියලා මොකුත් බයින්නේ. ආනේ කාමරේටද වැරදිලා දාවේ. කමන්නේ එළියට යන්න කමන්නේ. කැමති නම් ඉන්න අන්නේම හරි. හරිද? මේ හරියට වගේනකොට ඊස්ට්‍රජන් ලෙවල් එක টොප්. ස්වභාවිකවම හැදෙනවා මේ ප්‍රජනනය කිරීමේ කැමැත්ත. මේ හරිය නිර්මාණය. මොකද ඒක ස්වභාවික වෙන එකක්. ඇයි? ඒ වෙලාවේ ශුක්‍රාණු ආවොත් තමයි මොනව වෙන්නේද? සංසේචනය වෙන්නේ. ඊස්ට්‍රජන් උප්පරිම ලෙවල් එකේ තියෙන්නේ. මිනිහා කාමරයට ලං වෙන්න විතරයි ඕන. සිංහල ඇදලා ගන්නවා. කැප් එක විසිරෙනවා, බාට් එක විසිරෙනවා. ඔයා ෆ්‍රීද? මේ හරි. දවස පැන්න කියපන්කෝ. ඊට පස්සේ එන්නේ මොන දේහද? පීත දේහ. පීත දේහ හදන්නේ වැඩිපුර ප්‍රොජෙස්ටරෝන්. ප්‍රොජෙස්ටරෝන් හදලා හයි ප්‍රොජෙස්ටරෝන් ලෙවල් එකට එනවා. ආවහම මේ දැන් එයාගේ ගර්භාෂය අර ඊස්ට්‍රජන් නේම හොඳට තිබ්බ කාලේ අනේ අපරාධ කියන්න ඕනේ හොඳට මෙන්න මෙහෙම වර්ධනය වුණා. ඊට පස්සේ මේ ප්‍රොජෙස්ටරෝන් හොඳට වාහිනීමත් වෙනවා. සුපිරියට වාහිනීමත් වෙනවා. හරිද? මෙහෙම. ඊට පස්සේ ශ්වේත දේහේ මෙන කාලේ ප්‍රොජෙස්ටරෝන් ඉන්න කෙනෙක් නැහැ. මේ ප්‍රොජෙස්ටරෝන් දෙන්නේ කවුද? පීත දේහේනේ. ටික පීත දේහේ තියෙනවද නැති වෙලා යනවා? නැති වෙලා යනවනේ. ඊට පස්සේ ගර්භාෂ්‍ය බිත්තිය බලා ගන්න කෙනෙක් නැහැ. කැඩිලා යනවා. නාය යනවා වගේ. ඒ තමයි අර පළමු දවස් 4. හරිද? 4-5 ආර්තව දවස්. ප්‍රොජෙස්ටරෝන් එහෙම උපරිම ලෙවල් එකට ආවම හරි මානසිකවත් පීඩාවෙන් ඉන්නේ. නෝනේක පයින් ගහලා එළවන. අයන් තරහ යනවා. හැමෝටම නීතියක් විදිහට නෑ. හරි? මේ කාලෙත් තරහ යන්න පුළුවන්. ගොන් විදිහට මේක ගන්නෑ. එතකොට ආර්තව කාලේ කියන්නේ එහෙම එකක්. දැන් ඔයාලට තේරෙනවද මේ සීන් එක? මෙන්න මෙහෙම මේ ඍතු ભેදයක් අවුරුදු කීයෙන් පස්සේ නැතුව යනවාද? 45ත් 55 ඒව නෑ ඊට පස්සේ. හැමදාම එක වගේ. අර කිසිම හැඟීමක් ලොකුවට එන්නේ නෑ. අනේ ඕව මොනවද කර? ඕව මොනවටද අනේ මන් දන්නේ අනිච්චේ අන්නේ වගේ අර ඒ කතා කියවෙන්නේ එක අඳින්න පළඳින්න ලොකු රුචියක් එන්නේ. පිරිමින්ගේ අවුරුදු 45 කියලා කියන්නේ හොඳම පීක් ලෙවල් එකක්. ඔන්න කරුමේ කැරගෙන තැන අපේ ගෑනු උදවිය දැනගන්න ඕන තමන්ගේ ජීවිතයේ අවසාන මොහොත දක්වා පිළිවෙලට ඉන්න. ආයේ මේ ළමයි හැදුවා කියලා අනේ මට දැන් ළමයි ඉන්නවනේ කවුරු බලන්නද මන් දිහා. ගෙදර එකා බලන්නේ කවුරු දිහාද? කල්පනා කරන්න ඕනේ ඒක. ඔය තමයි ගොඩ පෞල් ප්‍රශ්න ඇති වෙන තැන. තේරුණාද? ඒකයි අර සම්මතයක් විදිහට පිරිමියා වයසින් වැඩි වෙලා
ගෑනු ළමයි වයසින් බාල වෙන්න හේතුව ඕක. එතකොට දැන් අර පිරිමියා අවුරුදු 40 45ට ආවට අරේ ඊට පල්ලෙහෙන් ඉන්නේ. ඒතකොට එයාගෙත් හොඳ කාලයක්. දෙන්නගෙම රුචි අරුචිකම් මැච් වෙනවා. එහෙනම් පැහැදිලි සීන් එක මම මේ ටිකත් කිව්ව එකයි. ඒකයි ගෑනු ළමයි පොඩි කාලේ තියෙන ලස්සනට ඉන්න. මේවා ඉක්මනට ඉවරයක් කරගන්න. ඊළඟ අම්මලා වුණ කාලෙක මතක තියාගන්න ඕන තමන්ගේ දුවත් එක්ක ගනුදෙනු කරනකොට තමන්ට හිතෙන දේවල් දැන් දුවට හිතෙන්නේ නැහැ. තමන්ට වඩා වෙනස් දුව කියලා තේරෙන්න ඕන. තේරෙනවද? ඒක අර ගොඩ අම්මලාට තියෙන ප්‍රශ්නයක්. අන්න එතන තමයි රියල් ජෙනරේෂන් ગેප් එකක් ක්‍රියේට් වෙන්නේ. තේරෙනවද? හරීම ජෙනරේෂන් ગેප් එක ක්‍රියේට් වෙන තැන ඔය. දැන් බලන්න ගොඩක් පවුල් වල ඒ අර කියනවනේ තාත්තා දුවට නිදහස දෙනවා කියනවා. අම්මා නිදහස අහුරනවා කියනවා. ඕක නිර්මාණය වෙන්න හේතු අරක. දැන් අම්මට දැන් හැඟීමක් නැහැනේ. ඒතර එයාට ඒ මයින්ඩ් සෙට් එකෙන් තමයි බලන්නේ. තාත්තා තාම පීක්. තාත්තා දන්නවා මේ නිදහස තියෙන්න ඕන. හැබැයි මේක අනිත් පැත්ත හැරිච්ච අවස්ථාවක් තියෙනවා මේ. ඔන්න පාඩමේ අවසාන හරියට යන්න ඊට පස්සේ